ආයුබෝවන් කටක ලග්නය 2026 පෙබරවාරි මාසේ 1 වෙනිදා ඉරෝදාව සමග ඔබට හිමි කටක ලග්නයේ වටා ග්‍රහයන් පීඨිය ආකාරය අනුව 2026 පෙබරවාරි මාසයේ ඔබට මොන වගේද කියන එක තමයි මේදී විග්‍රහ කරන්නේ. ඔබ මේ අවසන් අසන්න ඔබට මොකද හොඳ අදහසක් ගන්න පුළුවන් 2026 පෙබරවාරි මාසය ගැන. ඒකම ඔබේ පෙම්වතා පෙම්වතිය සැමියා හෝ බිරිඳ නැත්නම් දරුවා කටක ලග්නේ නම් ඔවුන්ටත් මේ අසන්න බලන සලස්සන්න. එතකොට ඔවුන්ටත් පුළුවන් වෙනවා පෙබරවාරි මාසය ගැන යම් අදහසක් ගන්න. ඒක මම ඉල්ලා ඉන්නවා මුලින්ම මේ මගේ නාලිකාව මෙතෙක් subscribe කරේ නැත්නම් මේ මොහොතේම subscribe කරලා bell icon එක ඔබන්න. එතකොට තමයි මම වැඩසටහනක් අප්ලෝඩ් කර ගමන් ඔබට දකින්න අසන්න ලැබෙන්නේ. හොඳයි අපි බලමු කොහොමද ග්‍රහයන් පීරලා තියෙන්නේ කියලා. 2007 පෙබරවාරි මාසේ 1 වෙනිදා ඉරෝදාවත් එක්කම කටකේ සඳු පිහිටලා තියෙනවා. සඳු බලවත් මෙතෙන්දී සඳු හැබැයි දවස් දෙකමාරක් තමයි මෙතන ඉන්නේ. ඊළඟට කේතු සිංහේ දෙවැන්නේ පිහිටලා තියෙනවා. මකරේ කුජ රවි පිහිටලා තියෙනවා. හත්වැන්නේ අටවැන්නේ කුම්භේ බුධ සිකුරු රාහු පිහිටලා තියෙනවා. නවවැන්නේ මීනේ ශනි ඉන්නවා. 12 වැන්නේ ගුරු ඉන්නවා. මේදි කියන්නට ඕන මේ ග්‍රහයන් මෙහෙම පීඨියට බුධ කියන ග්‍රහය 3 වෙනිදා ඊළඟ රාශියට මාරු වෙනවා. සිකුරු 6 වෙනිදා මාරු වෙනවා. රවි 12 වෙනිදා මාරු වෙනවා. කුජ 23 වෙනිදා දක්වා ඉන්නවා. මේ தත්ත්වය සලකාගෙන තමයි මම මේ විග්‍රහය කරන්නේ. ඒකම ඔබට දැනුවත් කරන්න ඕන ඔබේ ලග්නයට බලවත්ම සුබ ග්‍රහයන් වෙන්නේ සඳුයි කුජයි ගුරුයි. එතකොට සඳුගේ කුජගේ ගුරුගේ දශා අතුරු දශා ඔබට සුබයි. ඒ දශා කාල ඔබ හොයාගෙන යම්කිසි හොඳ වැඩක් කරනවා නම් යහපත් වැඩක් කරනවා නම් දිනුවට ඒ ආරම්භ කරන්න හොඳ කාලය ඒවා. මේ මාසයේ පෙබරවාරි මාසයේ ඔබට ගෙවෙනවා නම් සඳුගේ දශා අතුරු දශා කුජගේ දශා අතුරු දශා ඒ වගේම ගුරුගේ දශා අතුරු දශා පෙබරවාරි මාසයේ ඔබට හුඟක්ම සුබ මාසයක් වෙනවා. එතකොට අපි බලමු ඔබට වැදගත්ම ග්‍රහයන් වන කුජ ග්‍රහය 23 වෙනිදාකම් මෙතන ඉන්න පූර්ව පුණ්‍යස්ථානපතිය. එයා ඉන්නේ 7 වෙනි. උච්චව ඉන්නේ බලවත්. මෙහෙම ඉන්නකොට මෙයා දකින්නවා මෙයා බලපෑම් කරනවා රැකියා ස්ථානට ලග්න ස්ථානට වගේම ධන ස්ථානට. මේක හොඳ ධන යෝගයක්. ඔබ උත්සාහ කළොත් පෙබරවාරි මාසයේ ඔබගේ ධනය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. රැකියාවත් හොඳින් කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම ලග්නය දකින්න හන්ද හුඟක් බලවත් වෙනවා. බලවත් වෙලා මේ ඔබට මේ මාසේ ඔබගේ හිතන දේවල් පෞගිය මාසවල කරගන්න බැරි වෙච්ච දේවල් ඔබට කරගන්න පුළුවන් වෙනවා. සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ ගැන උත්සාහ ගන්න. ඒකම කියන්නට ඕන කුජ ග්‍රහය මෙතන බලවත් වෙලා ඉන්නවනේ. ඒ බලවත් වීම 7 වෙනි බලවත් වීමේ එක ප්‍රශ්නයක් තියෙනවා. රවිත් එක්ක ඉන්නේ ඔබට ඔබේ හිතට ආවේගකාරී හැඟීම් ඇති වෙන්න පුළුවන්. කේන්ති ගතිය ඇති වෙන්න පුළුවන්. ඒවා නම් වැඩපවත්ත ගන්න ඕනේ නැත්නම් ගෘහ ජීවිතේ පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් නේ. ඒක නිසා ඒක මතක තියාගන්න. ඒකම රවි කුජයි දෙන්නම ඉන්නකොට උෂ්ණ ගතිය බලපානවා මේ මාසේ ඔබට. ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඊළඟට ඔබේ සුබ ග්‍රහය සඳු කටකේ බලවත් ඉන්නවා. ඒ බලවත් ඉඳීම දවස් දෙකමාරක් තියෙන. ඊට පස්සේ ධනස්ථානට යනවා. ඒ අනුව සඳු දවස් දෙකමාර ඒ රාශි වලට යන නිසා ඔබට සඳුගේ බලපෑම බොහොම හොඳින් ලැබෙනවා සෑම රාශියකදීම. ඒකම ගුරු ගත්තොතින් ගුරු කියන ග්‍රහය ඔබගේ පුණ්‍යස්ථානාධිපතිය ඉන්නේ 12 වෙනි. 12 වෙනි ඉඳගෙන පුණ්‍යස්ථානාධිපතිය දකින්නවා බලපෑම් කරනවා 4 වෙන්නට, ඒ වගේම 6 වෙන්නට, ඒ වගේම 8 වෙන්නට. මෙන්න මේ தත්ත්වය ඔබට ඉතාමත්ම සුබදායක තත්ත්වයක් වෙනවා. මොනවා හරි සම්මුඛ පරීක්ෂණ විභාග අභියෝග තරඟ තියෙනම් ජය ගන්න මේ මාසේ පෙබරවාරි මාසේ ඔබට හැකියාව ලැබෙන ඔබ ඒ සඳහා හොඳට සූදානම් වෙලා උනන්දු වෙලා වැඩ කරලා යන්න. ඒ තත් ඊටම හොඳයි. අධ්‍යාපනය කරන කට්ටියටත් හොඳයි. මොනවා හරි මේ අධ්‍යාපනයටත් මොනවා හරි විභාගයක් තියෙනම් ඒකත් සාර්ථක වෙනවා. ඒකම විදේශ අධ්‍යාපනය ලබන්න බලවත් වෙනවා නම් ඒකටත් හොඳ කාලයක් මේක සූදානම් වෙලා අයදුම් කරන්න. ඒකත් සාර්ථක වෙනවා. ඒකත් සාර්ථකයෙන් වාග්ය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒකම මේ නවයන්නාධිපති හැටියට ගුරු නවයන්න කියන්නේ පුණ්‍යස්ථානයේ පමණක් නෙමෙයි. උසස් අධ්‍යාපන ස්ථානයේ විදේශ ස්ථානයේ විදේශ ගමන් ස්ථානයේ
ඒ වගේම මේ ගුරු ඉන්නේ 12යි විදේශ ස්ථානේ. මෙන්න මේ தත්ත්වය යටතේ ඔබට මේ විදේශ ගමන් තියෙනම් ඒවා සාර්ථක වෙනවා. විදේශ රැකියාවක් බලාපොරොත්තු වෙන කෙනෙකුට ඒකත් අයදුම් කරන්න හොඳ කාලයක් මේක. මොකද ඔබගේ රැකියා ස්ථානාධිපතිය වන කුජ 7 වෙනි දා ලග්නය දකින අතරේ පුණ්‍ය ස්ථානාධිපතිය නැත්නම් විදේශ ස්ථානාධිපතිය විදේශ ගමන් ස්ථානාධිපතිය විදේශ ස්ථානයේ ඉන්න. ඒකම බුධ කියන ග්‍රහය මෙතන ඉඳගෙන 3 වෙනිදා යනවා ඊළඟ රාශියට ගියාම ලැබීමේ ස්ථානේ දකිනවා. ඉතින් මේකත් හොඳ තත්ත්වයක් ඔබට. මොකද බුධ කියන්නේ ඔබගේ විදේශ ස්ථානාධිපතියනේ. එයා ලැබීමේ ස්ථාන දකිනවා විදේශවල ඉන්න කට්ටියට තමන්ගේ ධනය වර්ධනය කරන්න හැකියාව ලැබෙනවා. තමන් බලාපොරොත්තු වෙනවා නම් වෙනත් ආතිරේක ආදායම් මාර්ගයක් හොයන්න ඒකත් සාර්ථක වෙනවා. ඊට අමතරව කියන්නට ඕන මේ විදේශ ධනය ලැබීමේ වාග්ය තියෙන නිසා ඔබට පුළුවන් වෙනවා ලංකාවේ ඉඳන් වුණත් කියන සංචාරක ව්‍යාපාරේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ යෙදී ඉන්න කට්ටියට පෙබරවාරි මාසේ ඉතාමත් හොඳයි විදේශ ධනය වැඩියෙන් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම විදේශ සම්බන්ධ ඔන්ලයින් හරි මොනවාරි ජොබ් එකක් කරනවා නම් ඒකත් සාර්ථක වෙනවා. ඒකම ආනයන අපනයන කටයුතු වගේ දේවලුත් හුඟක් සාර්ථක වෙනවා. ඒ වගේම රවි කියන ග්‍රහය ඉන්නේ 7 වෙන්නේ 7 වෙන්නේ ඉන්නේ ධනස්ථානාධිපති හැටියට. ඉතින් ධනස්ථානාධිපතියට 7 වෙන්නේ ඉඳගෙන දකිනවා පුණ්‍යස්ථානයේ වගේම ලග්නය ඒ වගේම 4 වෙන්න. මෙන්න මේ කාලේ ඔබට හොඳයි. එතකොට වෙනස් වීම ජීවිතේ වෙනස් වීම මේ කියන්නේ පදිංචි වෙනස් කරනවා නම් ඒකට හොඳයි. විදේශගත කට්ටිය විදේශ රැකියාවල් වෙනස් කරනවා නම් ඒකටත් ආරම්භ කරන්න මේක හොඳ කාලයක් වෙනවා. ඒකම රවි ධනස්ථානාධිපති හැටියට ලග්නයට බලපෑම් කරනවා. ඒ ලග්නයට බලපෑම් කිරීමත් ධන යෝගයක් වෙනවා. ඉතින් මෙන්න මේ සුබ තත්ත්වයන් අපට උදා වෙනවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ සුබ තත්ත්වයන් ඉබේ උදා වෙන්නේ නැහැ. මොකද ඔබේ කැපවීමෙන් තමයි මේකේ 11 අධිපතිය සිකුරු කියන ග්‍රහය ඔබට ලැබීම් ලබා දෙනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා කැප වෙලා වැඩ කරන්න වෙනවා. නැත්නම් ඒක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ නිකන් ග්‍රහය පිටියට ලැබෙන්නේ නැහැනේ. ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන. මම ඔබට මතක් කරන්න මම හැමදාම කියන උදාහරණ මේ අලුතෙන් සම්බන්ධ කට්ටියට දැනගන්න ඕන හන්දා. ඒ කියන්නේ දැන් ළමයෙකුට මං කිව්වොත් එහෙම දරුවගේ කේන්දරය වල පුතේ නුඹ විභාගේ සමත් වෙනවමයි කියලා. එයා ඒ මත්තේ නිකන් හිටියොත් සමත් වෙන්නේ නැහනේ. එයා පාඩම් කරන්න ඕන. මම මේ කියන්නේ මේ ග්‍රහයන් මේ වෙලාවේදී ඔබට දෙන බලය ශක්තිය නැත්තම් පින ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්තම් මේව ලබා ගන්න බෑ. ඔබ ධෛර්යවත් වුණොත් ඒක හරියට ලබා ගන්න පුළුවන්. ඒකම කියන්නට දෙයක් තියෙනවා මේ තවත් උදාහරණයක්. ඔබේ වාහනේ ගරාජයේ තියෙනවා, ඉන්ධන තියෙනවා, බැටරිය තියෙනවා, හැමදේම හොඳයි, බලය හොඳයි. නමුත් වාහනේ දුවන්නේ නැහනේ නිකන් තිබ්බට. ඔබ ස්ටාර්ට් කරලා ක්‍රියාත්මක කරනවා. අන්න ඒ වගේ මෙන්න මේවා ක්‍රියාත්මක කිරීමෙන් තමයි මේවා ලබා ගන්න හම්බෙන්නේ. ඒකම ඔබගේ සෙනසුරු ඔබට සතුරු ග්‍රහයෙක් පහුගිය අවුරුද්දේ නම් ඔබට කරදර තිබුණා. දැන් ඒ කරදර වලින් මිදෙලා මොකද සෙනසුරු ඉන්නේ පුණ්‍යස්ථානේ. පුණ්‍යස්ථානේ ඕනම ග්‍රහයකට සුබතනක්. සෙනසුරු මෙතන ඉඳගෙන ලැබීම් ස්ථානයේ දකිනවා. ලැබීම් ස්ථානය කියන්නේ වෘෂභ රාශිය. ඒක සෙනසුරු සුබතනක්. ඒ වගේම කන්‍යාව දකිනවා. කන්‍යාව කියන්නේ සෙනසුරු සුබ ස්ථානය. ඉතින් මෙන්න මේ තත්ත්වයන් යටතේ ඔබට සෙනසුරුගේ මේ දශාවක් තිබුණත් දැඩි අපල ගෙනෙන්නේ නැහැ. දැඩි අපල ගෙනෙන්නේ නැහැ. හැබැයි ඔබගේ උත්පත්ති හඳහනේ සෙනසුරු 9 වෙනි ඉන්නවා නම් ඔබට ජන්මේ රාශිය දෙනවා. අන්න එතකොට නම් බාධා අවහිර ඇති වෙනවා. ඒක නිසා මෙන්න මේ බාධා අවහිර ජය ගන්න ඔබට ක්‍රියාත්මක වෙන්න වෙනවා. ඒ වගේම මේ ඔබට මේ වෙලාවේදී විවාහ යෝජනා ගෙන්න ගන්නත් හොඳ වෙලාවක් වෙනවා. මොකද සිකුරු ග්‍රහය යනවා 6 වෙනිදා පුණ්‍යස්ථානෙට. ඒක වගේම කුජත් මෙතන ලග්නය දකින්නවා මේ ආදර ස්ථානාධිපතියා. මේ සම්බන්ධයෙන් ගත්තාම ඔබට හොඳ විවාහ යෝජනා ගෙන්න ගන්නත් හොඳ කාලයක් මේක. හැබැයි විවාහ යෝජනා ගෙන්න ගත්තාම පොරොන්දම් විතරක් බලලා විවාහ වෙන්න එපා. කේන්ද්‍ර දෙකත් ගලපන්න. මොකද පොරොන්දම් විතරක් බලලා විවාහලා කප්පල් වෙච්ච විවාහ හොඳටම තියෙනවා. කේන්ද්‍ර දෙක තමයි චරිත ලක්ෂණ තියෙන්නේ. ගති පැවතුම් තියෙන්නේ. ඉතින් ඔබට නොගැලපෙන ගති පැවතුම් තියෙන කෙනෙක් යම් හේතුවකට තෝරගත්තොත් ජීවිතේම අපායක් කරන්නේ. මට ඒ වගේ අත්දැකීම් මොනතරම් තියෙනවා කේන්ද්‍ර බලලා. ඒ නිසා ඔබ කේන්ද්‍ර දෙකත් ගලප ගන්න හොඳට. කේන්ද්‍ර දෙකත් හොඳ ගලපලා බලන්න. ඒ වගේම දියුණුවට බාධා තියෙනනම් හරි එම කේන්ද්‍ර ගලප ගන්නවා නම් හරි ඒ සම්බන්ධයෙන් ඔබගේ උපත්ති හඳහන බලව ගන්න ඔබගේ ළඟම ඉන්න ජෝතිෂඥයන්ට දීලා ජෝතිෂඥ මහතාට මහත්මියට දීලා අපට විශ්වාසවන්ත
උන් පැහැදිලි කරාවේ මෙන්න මේ කේන්ද්‍ර ගන්න මේ කේන්ද්‍ර ගන්න එපා කියලා. නැත්තම් මෙන්න මේ බාධා තියෙනවා මේ බාධා ඉවත් කරන්න මෙන්න මේ පිළිවෙත් කරන්න කියලා. ඕන් ඔබට ඉතාමත්ම හොඳින් උපදෙස් දෙයි. අන්නේ උපදෙස් ක්‍රියාත්මක කරලා මේ බාධා ඉවත් කරගන්න විවාහය කටයුතු සාර්ථක කරගන්න. ඒකම කියන්නට ඕන මේ ඔබට මගේම හදාන බලන්න ඕන නම් මේ මගේ උපන්දිනය මගේ මේ දුරකථන අංකය එතනින් ගියාම මේ සඳහන් වෙනවා මගේ නාලිකාවේ. ඒකමයි WhatsApp අංකයත්. එතකොට ඔබට පුළුවන් දුරකථන අංකයෙන් කතා කරලා හරි WhatsApp අංකයෙන් මැසේජ් කළා හරි උපන්දිනේ උපන් වෙලා උපන්තන සහ ලග්නේ මට එවන්න. ලග්නේ එවෙ නැත්නම් මම ලග්නේ හදා ගන්නවා. එහෙම එව්වහම මේ මම පැය භාගයකටත් වැඩි ඔබට හොඳ නිවැරදි පලාපල විස්තරයක් කරනවා. ඔබට ඕනම ප්‍රශ්නයක් මගෙන් අහන්නත් පුළුවන්. මම ඒවට උත්තර දෙනවා. ඔබට ගැටලු තියෙනම් විසඳ ගන්නත් මම උපදෙස් දෙනවා. ඒකම කියන්නට ඕන මේ ඔබට මේක රෙකෝඩින් කරගන්නත් පුළුවන්. ඔබට රෙකෝඩින් කරගන්න බැරි නම් මම රෙකෝඩ් කරලා එවනවා. ඒකම මේ මතක තියාගන්න ඔබ කාර්යබහුල කෙනෙක් නම් දවල් කාලේ මම රාත්‍රී කාලෙත් මේ සේවාව සපයනවා. ඔබ කැමති නම් කතා කරන්න මට. මම ඒක කිව්වේ ඔබට මා ගැන දැනුවත් වීමක් ඕන හන්ද සමහරව අහනන්ද මමත් මේ ජෝස් වැඩ කරනවාද කියලා. ඕ මම නැකත් පොරොත් නම් හැම දෙයක්ම කරනවා. අවුරුදු 35කට වැඩි අත්දැකීම් තියෙනවා. ඉතින් ඔබ මගෙන්ම මේක කරගන්න අවශ්‍ය නැහැ. ඔබට ඔබගේ ළඟම ඔබට හිතවත්ම ජෝසක්ෂ මහතාව මහත්මියගෙන් මේක කරගන්න පුළුවන්. ඒක යනුව කරන්න. ඒකම මම ඔබට කියන්න ඕන දෙයක් තියෙනවා. මේ මාසය ඔබට ධනයට හොඳ මාසයක්. ඒ වගේම ලැබීම් වලට හොඳ මාසයක්. කියන්නේ නොඑක ආකාර ලැබීම් වලට හොඳ මාසයක්. මේ මාසයේ මේ ලැබීම් ලබා ගන්න ඔබ ක්‍රියාත්මක වෙන්න. ඒකම කියන්නට ඕන මේ ඔබගේ ගහපීටීම් අනුව ඔබට පොඩ්ඩක් මේ මානසික අසහනකාරී තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වය මැඩ ගන්න ඔබ ධනාත්මකව හිතන්න. ධනාත්මක සුභවාදී හිතන්න. අපල කරදර කියන කාටවත් තියෙනවනේ. ඒවා ඔබගේ විසඳනවා මේ මාස. ඔබට විසඳ ගන්න පුළුවන්. ඒක නිසා අසහනටපත් වෙන්නම අසහනටපත් වුණොත් ඔබට ગેස්ට්‍රික් වගේ ඒවා හැදෙන්න පුළුවන්. දැනුත් තියෙනවද දන්නේ නැහැ. අනිත් එක තමයි මේ වියපත්තේ පොඩ්ඩක් කල්පනා කරන්න මේ පාදවල කැක්කුම් වගේ ඇති වෙන්න පුළුවන්. පාදවල කැක්කුම් වගේ ඇති වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඒ වගේම උෂ්ණ රෝග ඇති වෙන්න පුළුවන්. උෂ්ණ රෝග වලින් පරිස්සම් වෙන්න සිසිල් ආහාර ගන්න. ඒ අතින් රෝග නිවාරණය කරගන්න පුළුවන්. නමුත් පරිස්සම් වෙන්න ඕන මේ කුජයි රවි ඉන්න තැනේ හැටියට මේ ප්‍රෙෂර් තියෙන කට්ටිය ප්‍රෙෂර් තියෙන කට්ටිය ලේ ගමනා ගන්න සම්බන්ධ ප්‍රශ්න තියෙන කට්ටිය පරිස්සම් වෙන්න. දියවැඩියා තියෙන කට්ටිය පරිස්සම් වෙන්න. අවශ්‍ය ප්‍රතිකාර බෙහෙත් වෛද්‍ය නියමයෙන් පාවිච්චි කරන්න. ආහාර පාන වලින් සුලකින් මේ ආහාර පාන වලින් හරියට කරන්න. ආහාර පාන නිවැරදිව ගන්න. මොකද මේ தත්ත්වය ගුරු ඉන්න තැනේ හැටියට ඔබට ලේ ගමනා ගමන සම්බන්ධ රෝගත් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේවා ඔබට වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඔබට නිවාසයක් හදන්න ආරම්භ කරනවා නම් මේ කාලේ හොඳ කාලයක් වෙනවා. මොකද සිකුරු පුණ්‍යස්ථානට යනකොට සිකුරු කියන්නේ නිවාස ස්ථාන අධිපතිය. ඒ වගේම ඉඩකඩම් ලාභ තියෙනවා. ඔබට ඉඩමක් කඩමක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මේ මාසයේ සුබ මාසයක් සම්බන්ධයෙන් මූලික කටයුතු කරන්න. ඉදිරි කාලයේදී ඒක සාර්ථක වේවි. නිවසක් වුණත් සදා ගන්න ආරම්භ කරොත් ඉදිරි කාලේ සාර්ථක වේවි. මේ හැම අතින්ම හොඳ සුබ තත්ත්වයක් තියෙනවා. ධනයත් වර්ධනය වෙයි. ඔබ ධනය වර්ධනය කරගන්න ඕනේ. ඒකයි මම කියන්නේ. ඒ අනුව මේ මාසයේ සුබ කර ගැනීම වගකීම ඔබ බාර ගන්න. ඔබ කාර්යශූර වෙන්න, කාර්යක්ෂම වෙන්න. මොකද ඔබට ධෛර්යය තියෙන මාසයක් මේක. මොකද සෙනසුරු ධෛර්ය දෙන ග්‍රහය පුණ්‍යස්ථානේ ඉන්නේ. ඔබට නරක ග්‍රහයක් වුණාට ඉන්න තැන හොඳයිනේ. ඒ හින්දා සෙනසුරු 9 වෙනි දකින්නකොට එයාට සුබ තැනක් එතන ඔබට ධෛර්යය තියෙනවා. කොහොම හරි මම ගොඩේනවා කියන හැඟීම ඇති වෙනවා. ඒ හැඟීමෙන් කටයුතු කරන්න ඔබ සාර්ථක වෙයි. එහෙමනම් පෙබරවාරි මාසයේ පමණක් නෙමෙයි ඔබගේ පමණක් නෙමෙයි ඔබගේ මුළු පවුලේම ජීවිත කාලයම මේ ඊ타මත්ම සාර්ථක නිරෝගී නිදුක් වාසාන්ත ජීවිත කාල වේවායි පතමින් මම නවතිනවා. ඔබට ජයම් වේවා.